හරි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද සංක්‍රාන්ති පරායතතාව නැත්නම් ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි ටේබල් එකකින් අයින් කරන්න කියන එක. එතකොට මුල් වීඩියෝ වලින් අපි කතා කරා කොහොමද මේ ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි නැත්නම් පාර්ෂල් ඩිපෙන්ඩන්සි අඳුනගන්නේ කියන එක. එතකොට මීට කලින් වීඩියෝ එකෙන් අපි කතා කරා පාර්ෂල් ඩිපෙන්ඩන්සිස් අයින් කරන්නේ කොහොමද කියන එක. ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සිස් වලට එනකොට මෙතන මම ළඟ තියෙනවා ටේබල් එකක්. මේකේ තියෙනවා ස්ටුඩන්ට් ID, ස්ටුඩන්ට් නේම්, සබ්ජෙක්ට් ID සහ සබ්ජෙක්ට් නේම්. එතකොට මේකේ ප්‍රයිමරි කී විදිහට මාක් කරලා තියෙනවා ස්ටුඩන්ට් ID එක. ඒ වගේම මේකේ තියෙනවා සබ්ජෙක්ට් ඩීටේල්ස්. අපිට හිතන්න පුළුවන් මේ එක එක ස්ටුඩන්ට් කරන සබ්ජෙක්ට් වල ID එකයි සබ්ජෙක්ට් වල නේම් එකයි මේ ටේබල් එකේ තියෙනවා. බැලු බැලමට අපිට අඳුන ගන්න පුළුවන් සබ්ජෙක්ට් ID එකකින් පුළුවන් සබ්ජෙක්ට් නේම් එක අයිඩෙන්ටිෆයි කරගන්න. එහෙමත් නැත්නම් අපිට මේකට අදාළ විස්තරයකදී අපි හිතමු දීලා තියෙනවා සබ්ජෙක්ට් නේම් සබ්ජෙක්ට් ID මත රඳා පවතින බව. එතකොට මේක පූර්ණ වශයෙන් පරායත්ත වෙනවා නම් මේ සබ්ජෙක්ට් ID එක මෙතෙන්ට අවශ්‍ය නැහැ. මොකද ස්ටුඩන්ට් ID තියෙනවා සබ්ජෙක්ට් නේම් එක අනන්‍යව හඳුනගන්න. හරි මුල් වීඩියෝ වලින් අපි කතා කරා සංක්‍රාන්ති පරායත්තතාව කියන්නේ මොකද්ද? ඒක හඳුනාගන්න කොහොමද වගේ දේවල්. හරි. මෙතනදී මම ලොකුවට ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඉවත් කරන විදිය ගැන, රිමූව් කරන විදිය ගැන. අපි හිතමු සමරි එකක් විදියට ගත්තම සබ්ජෙක්ට් ID වලින් මේ සබ්ජෙක්ට් නේම් එක හඳුන ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත් සබ්ජෙක්ට් නේම් එක සබ්ජෙක්ට් ID මත රඳා පවතිනවා කියලා අපි හිතමු. එතකොට ඒ වගුවට අදාළ රිලේෂනල් ස්කීමා එකේ රිලේෂන් එක නැත්නම් සම්බන්ධතාවය මම මෙහෙම ලියාගත්තා. ඩේටා නෑ වගුවේ ස්ට්‍රක්චර් එක විතරයි. කලින් අපි කතා කරා වගේම අපි හිතමු සබ්ජෙක්ට් නේම් එක සබ්ජෙක්ට් ID මත රඳා පවතිනවා. ඒ කියන්නේ ලියන භාෂාවෙන් කිව්වොත් සබ්ජෙක්ට් නේම් කියන යතුරු නොවන ශේෂ්ත්‍රය සබ්ජෙක්ට් ID කියන තවත් යතුරු නොවන ශේෂ්ත්‍රයක් මත රඳා පවතිනවා. ප්‍රාථමික යතුර ස්ටුඩන්ට් ID වෙලා තියෙද්දි. හරි මේක දෝෂ සහගතයි කියලා අපි දැන් දන්නවා. මෙතනදී මේ පරායතතාව ඉවත් කිරීමේදී මේ ඩිපෙන්ඩන්සි එක අපි අයින් කරනවා නම් අපි සරලව කරන්නේ පාර්ෂල් ඩිපෙන්ඩන්සි අයින් කරනකොට කරපු පියවරම තමයි. පොඩි වෙනසකට තියෙන්නේ සබ්ජෙක්ට් නේම් රඳා පවතින්නේ යතුරු කොටසක් මත නෙමෙයි තවත් යතුරු නොවන ශේෂ්ත්‍රයක් මතමයි. හරි. එතකොට කරන වැඩේ පැහැදිලි කරොත් සබ්ජෙක්ට් නේම් සබ්ජෙක්ට් ID මත රඳා පවතිනවා. එහෙනම් අපි සබ්ජෙක්ට් නේම් මේ ටේබල් එකෙන් මේ රිලේෂන් එකෙන් අයින් කරනවා සබ්ජෙක්ට් ID එකේ කොපි එකකුත් එක්ක. ඒ කියන්නේ අලුත් වගුවකට යන කට්ටිය. එයාලව ලිව්වොත් මෙන්න මෙහෙමයි. අපි ඔරිජිනල් රිලේෂන් එකෙන් සබ්ජෙක්ට් නේම් එක අයින් කරලා දානවා. අයින් කරලා එයාටම වෙන් කරපු අලුත් රිලේෂන් එකකට තමයි අපි එයාව දාන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ සබ්ජෙක්ට් නේම් එක අපි මෙතනින් අයින් කරලා අලුත් රිලේෂන් එකකට දානවා. ඒ සබ්ජෙක්ට් නේම් එක මෙන්න මේ සබ්ජෙක්ට් ID මත රඳා පවතින නිසා. එහෙමනම් මෙයා රඳා පවතින්නේ කවුරු මතද? අන්න එයාගේ කොපි එකකුත් අපි මෙන්න මේ අලුත් රිලේෂන් එකට දානවා. එතකොට කලින් වගේම මෙයාගේ කොපි එකක් මෙතෙන්ට දානවා කියලා මම අදහස් කරන්නේ සබ්ජෙක්ට් ID මේ ඔරිජිනල් රිලේෂන් එකෙන් අයින් කරන්නේ නැහැ. එයා එහෙමම තියෙද්දි තමයි අලුත් ටේබල් එකට එයාව දාන්නේ. අලුත් ටේබල් එකේදී දැන් ඔරිජිනල් රිලේෂන් එක සැලකුවොත් එහෙම සබ්ජෙක්ට් නේම් රඳා පවතින සබ්ජෙක්ට් ID මත. එතකොට සබ්ජෙක්ට් ID එකේ කොපි එකක් තමයි මෙතෙන්ට ගෙනාවේ. අලුත් රිලේෂන් එකේදී එයා තමයි මෙතන ප්‍රාථමික යතුරු වෙන්නේ. එතකොට ඔරිජිනල් රිලේෂන් එකේදී අපිට ඉතුරු වෙලා තියෙන්නේ ස්ටුඩන්ට් ID, ස්ටුඩන්ට් නේම් සහ සබ්ජෙක්ට් ID. අපි සබ්ජෙක්ට් නේම් එක මෙතනින් අයින් කරා. අලුත් රිලේෂන් එකේදී සබ්ජෙක්ට් ID ප්‍රාථමික යතුර, සබ්ජෙක්ට් නේම් තමයි යතුරු නොවන ශේෂ්ත්‍රය. මේක මේ විදිහට ආවේ ඔරිජිනල් රිලේෂන් එක ගත්තොත් සබ්ජෙක්ට් නේම් කියන යතුරු නොවන ශේෂ්ත්‍රය රඳා පැවතුණා සබ්ජෙක්ට් ID කියන මේ තවත් යතුරු නොවන ශේෂ්ත්‍රයක් මත. මෙතන මම දාලා දෙනවා සංක්‍රාන්ති පරායතතාව ඉවත් කරාට පස්සේ නැත්තම් ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එක අපේ අයින් කරාට පස්සේ හැදිච්ච ටේබල්ස් දෙක. එතකොට ඔරිජිනල් රිලේෂන් එක මේ විදිහට මෙතන තියෙනවා. ඒකේ තිබ්බ ඩේටාත් එක්කම හැදිච්ච අලුත් රිලේෂන් එක ඩේටාත් එක්ක එහෙම නැත්තම් ටේබල් එක මෙන්න මෙතන තියෙනවා. දැන් මෙතනදී සබ්ජෙක්ට් ID එක සහ සබ්ජෙක්ට් නේම් එක අපි වෙන් කරා. වෙනම ටේබල් එකකට දැම්මා. ඔරිජිනල් රිලේෂන් එකේදී සබ්ජෙක්ට් ID එක විතරයි තියෙන්නේ.
එයා එතන ෆොරින් කී එකක් නැත්තම් ආගන්තුක යතුරක් විදියට වැඩ කරනවා. දැන් කලින් වගේ 51 දෙපාරක් තියෙනකොට ICT කියන සබ්ජෙක්ට් නේම් එක දෙපාරක් තියෙන්න අවශ්‍ය නැහැ. අලුත් ටේබල් එකේදී ඒක රිපීට් වෙන්නේ නැතුව එකපාරක් විතරක් තියෙනවා. ඒකෝර මේ විදිහට තමයි ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එක අපි අයින් කරන්නේ. අපි මුලින් හඳුනා ගන්න ඕනේ කවුරු මතද පරායත්ත වෙන්නේ. එතකොට පරායත්ත වෙන යතුරු නොවන ශේෂ්ත්‍රය අපි එහෙම අලුත් ටේබල් එකකට දානවා. එයා පරායත්ත වෙන ඔරිජිනල් රිලේෂන් එකේ යතුරු නොවන ශේෂ්ත්‍රයේ කොපි එකකුත් එක්ක. හරි ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ ප්‍රමතකරණ මට්ටම් වලදී මොන ප්‍රමතකරණ මට්ටම් වලදීද මේ අපි කතා කරපු සංක්‍රාන්ති සහ ආංශික පරායතතා ඉවත් කරන්න කියන එක. ඒ වගේම අපි ඉගෙන ගන්න ඕනේ වගුවක් දිහා බලලා වගුව සහ ඒ වගුවට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එක එහෙම නැත්නම් විස්තරය කියවලා මොන ප්‍රමත මට්ටමේද මේ වගුව තියෙන්නේ කියලා හඳුනගන්න. එතකොට ඒකටත් අපිට මෙන්න මේ ඩිපෙන්ඩන්සිස් නැත්නම් පරායතතාවන් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.